බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳුගෙන් අහනවා මහරජා මෙතරම් දෙව් පිරිසක් එක්ක කුමන කාරණාවක් සඳහා මෙහි ආවද කියලා. උන්වහන්සේ සඳහන් කළේ ස්වාමීනි මේ දෙවියන්ට ප්‍රශ්න 4ක් ඇති වෙලා තියෙනවා. දැනට 12 අවුරුද්දක ඉඳලා මේ ප්‍රශ්න වලට උත්තර හොයලා තියෙනවා. 10000ක් සක්වලි කිසිම තැනකින් පිළිතුරු ලැබිලා නැහැ. ඉන් පස්සේ අන්තිමට මං ළඟටත් ඇවිල්ලා ඇහුවා. ස්වාමීනි උත්තර නම් මට වැටහෙන්නේ නැහැ. ඒ නිසා වුන්ට මම සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ යම් තැනකද අපි එතෙන්ට යමු කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා මහරජා කිනම් ප්‍රශ්න 4ක්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයේ ඇති සියලුම රසයන් අභිභවනය කරපු රසය මොකක්ද? මේ ලෝකයේ ඇති සියලුම දානයන් අභිභවනය කළ දානය මොකක්ද? මේ ලෝකයේ සියලු රසයන් අභිභවනය කළ රසය මොකක්ද? මේ ලෝකයේ සියලු රතීන් අභිභවනය කළ රතිය මොකක්ද? කොමක් නැති කිරීමෙන් සසර දුක් නිවන්න පුළුවන්ද? මේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරාම බුදුරජාණන් වහන්සේ සඳහන් කළා දේවේන්ද්‍රය මේ පැනයන්ට පිළිතුරු සපයා ගන්න නම් මේ 10000ක් සක්වලේ කොහෙන්වත් කෙනෙක් හමු නොවන බව පුදුමයක් නෙමෙයි. මේ පැනයන්ට පිළිතුරු ලබා දෙනවා නම් පිළිතුරු ලබා දිය යුත්තේ මා විසින්මයි. ඒ නිසා මම මේක විසඳලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සබ්බ දානං ධම්ම දානං ගිනාති. මහරජා දේවේන්ද්‍රයේ මේ ලෝකේ සියලුම දානයන් අභිභවනය කරන යම් දානයක් ඇතනම් ඒකම දානය මේ තථාගත ශ්‍රී සද්ධර්ම දානය කියලා. පින්නතුනි ධර්ම දානය සියලුම දානයන් අභිභවනය කරන්නේ කොහොමද? මේ ලෝකේ සියලු දාන කියලා කියහම කොයි තරම් දාන තියෙනවද? ඒ කාරණා විස්තර කරනකොට කරුණු ගොඩක් පැහැදිලි කරනවා. ඒක උදාහරණයක් මෙහෙම දේශනා කරනවා. මේ මුළු පොළොව තලයේම බෙර ඇහැක් වගේ සමතල කරලා පළඟින් පළඟ ගැටෙන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා